ඇත්තම කිව්වොත් ඉතින් මේකත් හින්දි කොපියක්ම තමයි. හැබැයි හරි පිළිවෙලකට ලස්සනට ගොඩනගපු සුන්දර සිංහල ෆිල්ම් එකක්. විජය කුමාරතුංගගේ ඝාතනයෙන් පස්සේ තමයි මේ ෆිල්ම් එක රිලීස් කළේ. ඒ හින්දම ඇත්තම කතාව නම් වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් මේ චිත්‍රපටයට ලැබුණා. මටත් ඉතින් වාසනාව ලැබුණා මේ ෆිල්ම් එක රිදී තිරය තුලදී නරඹන්නට. ඒ මගේ කුඩා අවධිය 1989 අවුරුද්දේදී නුගේගොඩ ක්වීන්ලන්ඩ් සිනමා ශාලාවේදී තමයි මේ ෆිල්ම් එක මම බැලුවේ. ඒ කාලේ ඒ අත්දැකීම නම් හරිම ලස්සනයි. සෝනියා දිසා සුනිල් ටී නිෂ්පාදනය කරපු සුනිල් සෝම පීරිස් අධ්‍යක්ෂණය කළ ලස්සන ෆිල්ම් එකක් මමයි රජා. තිරගත වුණේ 1989 අවුරුද්දේ. බොක්ස් ඔෆිස් වාර්තා හොල්ලපු ඉහළ ආදායමක් උපයපු දින 200ක් සිනමා ශාලාවල් වල තිරගත වුණු ෆිල්ම් එකක්. මෙන්න මේ කාරණාවත් මුලින්ම කියන්නට අවශ්‍යමයි. මේක තමයි යථාර්ථය. මේ චිත්‍රපටයට අතිරේක වැඩි ආකර්ෂණයක් ලැබුණා. ඒක උනේ කොහොමද? ඒක සිද්ධ වුණේ ඔබ දන්නවා සදාතනික සිහින කුමරා මානව හිතවාදී විජය කුමාරතුංගයන් ඝාතනය වුණේ 1988 අවුරුද්දේදී. 1989 දී තමයි මේ ෆිල්ම් එක රිලීස් වෙන්නේ. අන්න විජයගේ ඝාතනයෙන් ඇති වුණු ඒ සිනමා ලෝලීන්ගේ රටේ ජනතාවගේ ඒ කම්පනය පිට කරගත්තා මෙන්න මේ ෆිල්ම් එක නැරඹීම හරහා. වැඩි ආකර්ෂණයක් හිමි වුණා අනිවාර්යයෙන්ම මමයි රජා සිනමා පටයට. ඉතින් මේක හින්දි කොපියක් වුණත් හරි ලස්සනට පිළිවෙලට ගොඩනගපු ෆිල්ම් එකක් නේ. ඉතින් ලස්සන ගීත කිහිපයක් අන්තර්ගත වෙලා තිබුණා. අදටත් අපි රස විඳින කොහොමත් 70 80 90 දශකවල 90 දශකයේ මුල් භාගයේ මම කියන්නේ අපේ රටේ බිහි වුණු ඔය වාණිජ්‍ය සිනමාව තුල චිත්‍රපටවල ගීත හරිම රහයි. ඒවා අදටත් අපි පැහැදිලිවම රස විඳිනවා. ඉතින් මේ ෆිල්ම් එකේ කතාව ගැන ඉතාම කෙටියෙන් සරලව කිව්වොත් අතීත සිදුවීමක් තුලින් තමයි දිගහැරීම ආරම්භ වෙන්නේ කතාව චිත්‍රපටයේ. එක්තරා පොලිස් නිලධාරියෙක් ඉන්නවා හරි අවංක නිලධාරියෙක්. අවංකව එක්තරා රාජකාරී කටයුත්තක් සිදු කරන අතරතුර මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මේ පොලිස් නිලධාරියාව මිලෙච්ච ලෙස ඝාතනය කරනවා. මේ ස්ථානයට එනවා මේ පොලිස් නිලධාරියාගේ වැඩිමහල් පුතා අවුරුදු 12ක 13ක වගේ පුතෙක්. ඉතින් මේ පුතා මේ සිද්ධිය දකිනවා. හැබැයි මේ පොලිස් නිලධාරියාගේ බිරිඳ හිතන්නේ මේ පුතත් මේ සිදුවීමට සම්බන්ධතාවයක් තියෙනවා. උණු වැරද්දක් නිසා තමයි තමන්ගේ ස්වාමියාට මේ ඉරණමක් වෙන්නේ කියලා. කොහොමින් හරි ඇතිවන ගැටුම් කලකිරීම මත මේ පුතා මේ වැඩිමහල් පුතා පවුලේ ගෙදරින් පලා ගිහිල්ලා ගඟට පයින්නවා. හැබැයි මිය දෙන්නේ නැහැ. එක්තරා පුද්ගලයෙක් වැඩිමහල් පුද්ගලයෙක් මේ දරුවව බේරගෙන තමන්ගේ නිවසට එක්කගෙන යනවා. මේ නිවසේ ඉන්න ඒ පුද්ගලයාගේ දියණිය ඒ දියණියට තවත් පුතෙක් ඉන්නවා. මොවුන් මේ දරුවවත් හදා වඩා ගන්නවා තමන්ගේ පවුලේ දරුවෙක් විදිහට. ඉතින් අවසානයේ මොවුන් තරුණයන් බවට පත් වෙනවා. මේ කතාවේ ෆිල්ම් එකේ විශේෂත්වය තමයි ප්‍රධාන නළු නිළි යුවල. ඒ කියන්නේ විජය කුමාරතුංග සහ සබීතා පෙරේරා ඉන්ටර්වල් එකකින් පස්සේ තමයි රිදී තිරයට පැමිණෙන්නේ. චිත්‍රපටයේ කතාවට එකතු වෙන්නේ. ඉතින් පළමු භාගයේ ජීවන් කුමාරතුංග අනෝජා වීරසිංහ තමයි බර ඇදගෙන යන්නේ. ජීවන් සහ අනෝජාව හඳුන්වා දීමක් කරන සුනිල් සෝම පීරිස්, සුනිල් ටී ප්‍රනාන්දු, සෝනියා දිසා විසින් නව පෙම්වියලක් විදියට. හැබැයි ඔවුන් රිදී තිරයට තරම් ආකර්ෂණීය වුණේ නැහැ. ඉන්න අනතුරුවත් ජීවන් අනෝජා සුසංයෝගය චිත්‍රපට කිහිපයක දකින්නට ලැබුණා. නමුත් ඔවුන් සාර්ථක වුණේ නැහැ. මොකද අනෝජා සම්භාව්‍ය කලාත්මක ධාරාවේ සිනමාව තුළ තමයි වඩාත් සාර්ථක වුණේ, කතාබහට ලක් වුණේ, සම්මානිත වුණේ, ඇයට ගැලපුණේ. ඒක තමයි යථාර්ථය. ඉතින් මේ පොලිස් නිලධාරියාගේ වැඩිමහල් පුතා විජය කුමාරතුංග චරිතය නිරූපණය කළේ බාල පුතා ජීවන් කුමාරතුංග. බන්ධනාගාරයේදී තමයි නැවත හමු වෙන්නේ.
හරි ලස්සන ගීතයක් තියෙනවා ඒ හමුවීම තුළ ඉපදී ලොවේ නවාතැන් පොලේ කියන ගීතය හරිම ලස්සනයි. අදටත් අපි රහ විඳිනවා ඒ ගීතය. ඉතින් මොවුන් හඳුනා ගන්නවා සහෝදරයින් බව. ඔවුන් තීරණයකට එනවා කොහොම හරි තමන්ගේ පියා මරපු තමන්ගේ සමීපතමයන්ට හානිගෙන දුන්න මේ මංකොල්ලකරුවන් ජාවාරම්කරුවන් මැරයන්ව විනාශ කරලා දාන්න. මෙහෙම තමයි මේ කතාව දිග හැරෙන්නේ. ඉතින් YouTube එකේ තියෙනවා මමයි රජා චිත්‍රපටය ඔබට නැරඹිය හැකි. අර රිදී තිරේ තරම් ලස්සනක් ආකර්ෂණයක් නැති වුණත් YouTube එකේ ඔබට නරඹන්නට පුළුවන්. ඉතින් මම මගේ කුඩා අවදියේදී නුගේගොඩ ක්වීන්ලන්ඩ් සිනමා ශාලාවේදී හරි අපූර්ව අත්දැකීමක් එක්ක මේ චිත්‍රපටය නැරඹුවා 1989 අවුරුද්දේ. අදටත් මට මතකයි. ඒවා හරි ලස්සන අතීත සිහිවටන අත්දැකීම්. ඉතින් නැවතත් කියන්නේ මේ ෆිල්ම් එක හරි ලස්සන එකල ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගත්ත සුවිශේෂී වාණිජ්‍ය සිනමා ධාරාවේ චිත්‍රපටයක්.